අයිබෝන් සුබ දවසක් සියලු දෙනාට. අද අපේ ගමනාන්තය තමයි ලෝකාන්තය වර්ල්ඩ්සෙන් තමා අපේ අද ගමනාන්තය. ටිකක් අපි උදෙන්ම ගමන පිටත් වුණා. මොකද මේ දවල් හවස් වෙනකොට අධික වර්ෂාපතනයක් මේ දවස් ටිකේ තියෙන්නේ. අපිට ඊයේ ඇවිල්ලා යන්න දරුණා මේ වාහන බ්ලොක් නිසා අපි ආපහු හරවගෙන ආවා. මොකද පැය ගාණක් ඊ දවසේම අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි මොකද පැය ගාණක් අපිට බ්ලොක් එකේ ඉන්න වුණා. ඒක නිසා අපි උදෙන්ම පිටත් වුණා අද වර්ල්ඩ් සෙන්ටර් වලට යන්න. වාහන දැක්කම හිතෙනවා දැන්ටත් පරක්කුද කියලා. උඩට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. අද ආපහු හැරලා එන්න වේද කියලා නම් කියන්න බෑ. ඊළඟ පොඩ්ඩක් අහස පැහැදිලිව තියෙනවා. මෙතන මේ ටිකේ තමයි නෙළුමල් වැඩිපුරම තියෙන කට්ටිය බලන්න. ඔය අර පාර දිගේ උඩහට යන්න පුළුවන්. නමුත් මේ වැස්ස නිසා පාර සම්පූර්ණයෙන් මඩ වෙලා තියෙන්නේ. අපි ඒක නිසා මගක් ගිහිල්ලා ආපහු හැරිලා ආවා. ඊළඟට අපි යනවා ඊළඟ පියවර ලෝකාන්තයට යන්න. අද නම් ලොකු ප්‍රශ්නයක් නෑ වගේ. මොකද අහසත් හොඳයි, පාරේ වාහනත් නෑ. ඉතින් ගියාම මොන වගේ තත්ත්වයක ඉඳන්නේ නැහැ. හැබැයි දැනට නම් මේ හරිය වාහන මොකුත් නෑ. මොකද ඊයේ මේ හරිය වාහන සෑහෙන විදිහට යන්න බැරුව. අපි දැන් ගමන යන්න කලින් මොකද කිලෝමීටර් 12ක් විතර අපිට පයින් ගමනක් තමයි තියෙන්නේ. ඒක නිසා කොකටත් කියලා බර ටිකක් පුරවගෙනම ගමන ආරම්භ කරන්න තමයි කට්ටිය මේ සූදානම් ඉන්නේ. බිස්කට් එකක් කාලා කෝපි එකක් බීලා තමයි ගමන පටන් ගන්නෙ. එන හැමෝම අනිවාර්යෙන් මේ බිල්ඩින් එතන මේක ඇතුලේ තියෙන්නේ කෞතුකාගාරයක් වගේ තියෙන්නේ. මේක ඇතුලෙන් තමයි යන්න අනිවාර්යෙන්. මොකද අපිට බිස්කට් පැකට් නැයි පොලිතින් වර්ග මොකක් තරයි යන්න දෙන්නේ නැහැ. එතකොට අපි මොනවද ඇරයි යනවා නම් ඒ දේවල් ඒගොල්ලෝ එතනින් අයින් කරලා බ්‍රවුන් පේපර් බෑග් එකකට දාලා දෙනවා අපිට. අපි ඇරයි යන ඒවා. මොකද පොලිතින් කිසිම දෙයක් ඇරයි යන්න දෙන්නේ නැහැ. මේ පොලිතින් වර්ග ඇරයි යන තහනම්. ඒගොල්ලෝම බ්‍රවුන් පේපර් බෑග් එකකට අපිට දාලා දෙනවා ඇරයි යන්න. මෙතනින් තමයි ගමන පටන් ගන්න. ඒකෝර ගමන පටන් ගන්න කියන්නේ මෙතන තියෙන පාරවල් දෙකක්. එකක් දකුණු පැත්තෙන් යන්න පුළුවන්, අනිත් එක මෙතන වම් පැත්තේ යන්න පුළුවන්. අපිට ගිහිල්ලා ආපු කට්ටියක් අපිට කිව්වේ දකුණු පැත්තේ යන එක තමයි පහසුම කියලා. මොකද වම් පැත්තෙන් ගියොත් ටිකක් කන්ද ගතිය වැඩි කිව්වා. දකුණු පැත්තෙන් ගියොත් ටිකක් කන්ද අහු වෙන ප්‍රමාණය අඩු කියලා තමයි කිව්වේ. ඒක නිසා අපි ප්ලෑන් කරා දකුණු පැත්තේ යන්න කියලා. ඒ රවුමින් ගිහිල්ලා කොහොමත් ආයෙත් මෙතනින් තමයි මතුවෙන්නේ. අපි දකුණු පැත්තෙන් ගම යන්න පටන් ගත්තා. අපි හම්බෙන්නේ දැන් ඒ වම් පැත්තෙන් ගිහිල්ලා ආපු වෙන කට්ටිය තමයි අපි හිතන්නේ මොකක්ද හම්බෙන්නේ. එතගෙන යනවා විනෝදෙන් එනවා කට්ටියන් පස්සෙන් ඇද්දගෙන. තේනවනේ වැස්ස නිසා පොඩ්ඩක් මඩ වෙලා තියෙනවා. ඒක ඉතින් ඒකත් ඉතින් අමුතුම ත්‍රිල් එකක්. මොකද මේ ඇවිදින්නනේ ආවේ. ඒකට ඉතින් මේ වගේ අත්දැකීම් තියෙන්න ඕන. නැත්නම් ඉතින් ගමන වැඩක් නැහැ. අපි එකත් පහු කරන්න. දැන් අපිට මේ පැත්තේදී ඉස්සල්ලාම හම්බෙන්නේ බේකස් ඇල්ල. අපි බේකස් ඇල්ල ගාව ඉඳලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. දැනට මේ වීඩියෝ එක මම අවසන් කරනවා. ඊළඟට අපිට බේකස් ඇල්ල හම්බ වෙනවා. බේකස් ඇල්ලේ ඉඳලා ලෝකාන්තය, පුංචි ලෝකාන්තය හරහා නැවතත් අර මම පාර බෙදිච්ච තැනින් තමයි මතුවෙන්නේ. එහෙනම් ඊතුරු වීඩියෝ එකත් බලන්න රැඳලා ඉන්න from with Kuma YouTube channel එකත් එක්ක. එහෙනම් හැමෝටම සුබ දවසක්.